හරි විසඳුම නේද එහෙනම්. ඉතින් මේකේ සංගුණක සමාන දෙන්න B අකුර නේද? B අකුරේ ලකුණ අපි පරීක්ෂා කරොත් එක්කෙනෙක් ධන අනිත් කෙනා ඍණ. ලකුණ වෙනස්. ලකුණ වෙනස් නම් අපි කරන්න කිව්වේ එකතු කරන එක නේ. එහෙනම් පළවෙනි සමීකරණයට දෙවෙනි සමීකරණය එකතු කරමු. හරි. 2යි A ධන B ට එකතු වෙනවා A ඍණ B. එකතු කරද්දී වරහණක් අවශ්‍ය නැහැ. එහෙනම් 7 එකතු කිරීම 2. දැන් පුතේ මෙතන ධන B ට ඍණ B කැපිලා යනවා. ඉතුරු වෙන්නේ 2යි A එකතු කිරීම A සමානයි 7යි 2යි 9යි. ඉතින් 2යි A ට A එකතු වුණාම 3යි A නේද? සමානයි 9. වැඩි කිරීම 3 අයින් කරන් බෙදීම 3. එහෙනම් A සමානයි 9 3ට බෙදුනහම 3යි. 3යි. දැන් ඔන්න ඒ වල උත්තරේ ගත්තා. දැන් අපි ආදේශ කරමු A සමානයි 3 2ට ආදේශ කරමුද? කොහොම හරි ගමක් නැහැ. දෙකෙහි දෙවෙනි සමීකරණය A ඍණ B සමානයි 2. ඉතින් A අකුර වෙනුවට 3 ඍණ B සමානයි 2. දැන් තියෙන්නේ මෙතන ධන 3 තියෙන්නේ. ඒතර ධන 3 අයින් කරන්න පුතේ ඍණ 3ක් දාන්න. එහෙනම් එහා පැත්තට ඍණ 3යි. ඒතර මෙතන ධන 3යි ඍණ 3යි කැපිලා යනවා. ඒතර ඉතුරු වෙන්නේ ඍණ B සමානයි මේ පැත්තේ ඍණ 1යි නේද? 1. දැන් පුතේ මෙතන මේ ඍණ ලකුණ අයින් කරන්න ඕන. මෙතන තියෙන ඍණ 1නේ. ඒ ඍණ 1 අයින් කරන්න මේක ඍණ 1කින් බෙදුවා. එහෙනම් එහා පැත්තත් ඍණ 1කින් බෙදෙනවා. එහෙනම් B සමානයි ඍණයි ඍණයි බෙදෙද්දි ලකුණ ධන වෙනවනේ. 1 1කින් බෙදුණා කියන්නේ එකමනේ. ඍණයි ඍණයි බෙදුණා ධන. B සමානයි ධන 1යි කියලා. හරිනේ. එහෙනම් පුතේ මම ටියුට් එකේ වල තියන්නම්. ඒතකොට ඒකේ ගණන් ටික හදන්න මම කලින් එව්වද මොකද මම කොහොමත් ආයෙවන්නම්. මේ සමගාමී සමීකරණ කියන ටියුට් එක. මේකේ මෙන්න මේ සූත්‍ර කියන කොටස නම් කරේ නැහැ. බලන්න මේක පුළුවන්ද කියලා. ඉතුරු ගණන් ටික හදන සමගාමී සමීකරණ. හරි. ඒ මොන හරි තියෙනවනම් මම හදන්න එපා කියලා එවන්නම්. ගැටලු සහගත දේවල් තියෙනවනම් අනිත් ඒවා හදන්න ප්‍රශ්න ගොඩක් නැහැ. ඒකයි තියෙන්නේ. හරි. එහෙනම් අපි අදට නවත්තමු වැඩ ටික කරන්න. මේ සමගාමී සමීකරණ විසඳන විදිහ හොඳට බලා ගන්න. ඒක අමතක වෙනවා කාලයක්. right එහෙනම් ආයිබෝවන් සර්